මේ සැරේ අලුත් අවුරුදු මේසෙට තියන්න පුළුවන්. රසමරස අග්ගලා රෙසිපියක් තමයි අද මං වලට අරගෙන ආවේ. අලුත් අවුරුදු කෑම මේසෙ කැරි ජාති සේරම පැන් රස වැඩි නිසා අද මම අග්ගලා ටික හදාගන්න ටිකක් සැරට මම අග්ගලා හදන්න නාඩු හාල් වලින් ග්‍රෑම් 650ක් අරගත්තා. හොඳින් සෝදලා වතුර සීරවලා අරගන්න ඕන. නාඩු හාල් නැත්නම් සම්බ හාල්, තඹපු හාල් වගේ හාල් ජාති මේකට ගන්න පුළුවන්. දැන් අඩු ගින්දරේ හාල් ටික රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕන. හාල් ටික බදිද්දී ගොඩාක් කළු කරගන්න එපා. අග්ගලයක තිත්ත රසක් එයි. දැන් හාල් ටික වෙනම භාජනයකට දාලා මුදින් නිවෙන්න අරින්න ඕන. ඊළඟට අපට හකුරු අවශ්‍ය වෙනවා. මම මේ විදියට හකුරු ග්‍රෑම් 400ක් පොඩි කෑලි වලට කඩලා භාජනයට දාගත්තා. දැන් හකුරු ටික වැහිණි ප්‍රමාණයට වතුර ටිකක් දාගන්න ඕන. ඒකටම සීනි ග්‍රෑම් 200ක් දාගන්නවා. ලුණු හැඳි භාගෙකුත් දාගන්න ඕන. දැන් මම මේ මිශ්‍රණය ඩිපේ තියාගෙන හොඳින් උණු කරගන්නවා. හකුරු ටික දියගෙන ගන්න උණු කරගන්න ඕන. දැන් අපි පදම බලා ගන්න මේ විදියට වතුර 200ක් අරගෙන පැණියකින් ටිකක් දාලා බලන්න ඕන. අඩිය රැඳෙනව නම් මේ විදිහට පැණි ටික ඒක තමයි පදම. හැන්දෙන් මේ විදිහට පැණි ටිකක් අරගෙන බලන්න යාළුවනේ. කැඩි කැඩි වැටෙනවා නම් මේකත් පදම බලා ගන්න ක්‍රමයක්. දැන් මම පැණි එක නිපෙන් අයින් කරගෙන ටිකක් නිවෙන්න තියා ගන්නවා. දැන් මම පැණි එකෙන් ටිකක් මේ වගේ අරන් තියා ගන්නවා. හදිසියෙවත් පැණි වැඩි වුණොත් එහෙම අපේ හරි පදම අග්ගලකේ ගන්න බැරි වෙනවා. දැන් මම හාල් ටික ග්‍රයින්ඩරයට දාලා කොටා ගත්ත යාළුවනේ. ඒකෙන් මේ සැඳි දෙකක් මම අයින් කර ගන්නවා. මම හාල් එකට ගම්මිරිස් කුපි ටිකක් දා ගන්නවා. අග්ගලයක සැරට කන්න අකමැති නම් ගම්මිරිස් දාගන්න එපා. මේ ටික උදින් මේ වගේ කලවම් කරගන්න. පැණියක මේ වගේ ඇඟිල්ල දාන්න පුළුවන් ප්‍රමාණයට දිවිලා තියෙන්න ඕන. දැන් මම කොටාගත්ත හාල් ටික මේ වගේ ටික ටික දාලා මදින් කලවම් කරගන්නවා. දැන් මම කොටාගත්ත හාල් ටික ඔක්කොම දාලා අග්ගල මිශ්‍රණය හොඳින් අනා ගන්නවා. අග්ගල මිශ්‍රණය මේ වගේ බුලි කරන්න පුළුවන් පදමට තියෙන්න ඕන. දැන් මම හැන්දකින් මේ විදියට එකම ප්‍රමාණයට අරගෙන බුලි හදාගන්නවා. දැන් අගල බුලිය අපි අරන් තියාගත්ත හාල් පිටියකට දාලා හොඳින් තවර ගන්න ඕන. දැන් අපි මේ විදියට අගල බුලිය හදාගන්න ගමන් අගල මිශ්‍රණය වේරුනොත් එහෙම අපි අරන් තියාගත්ත පැණි වලින් ටික ටික දාලා හොඳින් අනාගෙන මේ විදිහට ගුලි හදාගන්න. ඉතින් ওই විදිහට තමයි මම ලේසියෙන්ම අග්ගල හදාගත්තේ. තවත් මේ වගේ රසමස රෙසිපි බලන්න මගේ channel එක follow කරලා තියාගන්න යාළුවනේ. ඉතින් ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.